හෙලෝ සර්, අද ඔන්න ඩුබායි වල ඉඳලා මීගමුවේ ඇටි කියලා ලංකාවට එනවා. හැබැයි සර් එයා වෙස් වලාගෙන එන්නේ එයාපෝට් එකට ගියා නම් අල්ලගන්න පුළුවන් වෙයි. ඉතින් පොලිසියට හම්බ වුණ ඒ ඔත්තුව නිසාම කොස්තාපල් පුඤ්ඤසෝම එයාපෝට් එකට ගියා මීගමුවේ ඇටි කියලා අල්ලගන්න. එතරදී සැක කටයුතු මිනිස්සු 3 දෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා එයාලගේ සූට්කේස් චෙක් කළා. ඉතින් එහෙම චෙක් කරාම කොස්තාපල් පුඤ්ඤසෝම ලේසියෙන්ම හොයාගත්තා වෙස් වලාගෙන හිටපු මීගමුවේ ඇටි කෙහෙලව. ඔයාලත් හොඳට මේ සූට්කේස් 3 දිහා බලලා කියමු කොයි සූට්කේස් එකද සැකකාර ඇටි කෙහෙලගේ කියලා. පොඩි උදව්වක් කරන්නම් මම. සූට්කේස් එකේ තියෙන දේවල් දිහා හොඳට අවධානයෙන් බලන්න. හොඳට බලන්න මේ අන්දේක් වගේ ඉන්න කෙනාගේ සූට්කේස් එකේ ටෝච් එකක් තියෙනවා ඔයත් දැක්කද? ඉතින් මීගමුවේ ඇටි කෙහෙලව අල්ලගත්ත නිසා කොස්තාපල් පුඤ්ඤසෝමට පොලිසියෙන් ලොකු පදක්කමකුත් හම්බ වුණා. ඉතින් ඒකට ඔන්න කොස්තාපල් පුඤ්ඤසෝමගේ ගෙදර ලොකු පාටියක් තිබුණා. ඒකට ඇවිත් හිටියා පුඤ්ඤසෝමගේ තාත්තා. එයා ටිකක් කටකාරයි. ඉතින් එයා දැනුම් පොඩ්ඩට ටිකක් ලං වෙලා ප්‍රශ්නයක් ඇහුවා. දැනුම් පොඩ්ඩගේ බුද්ධිය පරීක්ෂා කරන්න. ඔන්න දුවේ හිතාගනින් ඔබ බස් ඩ්‍රයිවර් කෙනෙක් කියලා. ඔන්න ඔබේ බස් එකේ මුලින්ම ඉන්නේ උඹයි කොන්දොස්තරයි විතරයි. පළවෙනි හෝල්ට් එකෙන් මිනිස්සු 4ක් නගිනවා. දෙවෙනි හෝල්ට් එකෙන් 15ක් නැගලා 8ක් බහිනවා. තුන්වෙනි හෝල්ට් එකෙන් 20ක් නැගලා 14ක් බහිනවා. හතරවෙනි හෝල්ට් එකෙන් 5ක් නැගලා 7ක් බහිනවා. දැන් හොඳට හිතලා කියපන් බලන්න බස් ඩ්‍රයිවර්ගේ වයස කීයද කියලා. මාර මගුලක්නේ දැනුම් පොඩ්ඩිට උනේ. ඔයාලවත් උදව් කරන්නකො ළමයි දැනුම් පොඩ්ඩිට මේ ප්‍රශ්න විසඳන්න. පොඩ්ඩක් අඳුන් කුඳුන් වුණා නේද සමහර අය. ඒත් හොඳට මතක් කරන්න කොස්තාපල් පුඤ්ඤසෝමගේ තාත්තා මට කිව්වේ මම බස් ඩ්‍රයිවර් කියලා හිතාගන්න කියලානේ. එහෙනම් ඉතින් ඩ්‍රයිවර්ගේ වයස තමයි මගේ වයස. තේරුණා නේද? ඉතින් ඔයාලා හිතන්නේ දැනුම් පොඩ්ඩිගේ ඇත්තම වයස කීයක් වෙන්න ඇති කියලාද? ගෙස් කරලා කමෙන්ට් කරමු බලන්න කට්ටියම. දැනුම් පොඩ්ඩිගේ අලුත්ම channel එක දැනුම් පොඩ්ඩි ස්මාර්ට් ටෙස්ට් channel එක තාමත් subscribe කළේ නැද්ද? එහෙනම් දැම්මම පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එකකින් ගිහින් ඒ channel එක subscribe කරමු. ඒක ඔයාලා දැනුම් පොඩ්ඩිට කරන ලොකු උදව්වක්. ඔන්න දවසක් දැනුම පොඩි ටවුන් එකට යන ගමන් ඉද්දී එක පාරටම මිනිහෙක් කෑ ගහන සද්දයක් ඇහුණා. ඉතින් දැනුම පොඩි ගිහින් බලද්දී ඒ සියාතු සීයා ගුහාවක් ඇතුලේ හිර වෙලා හිටියා. එයාව එළියට ගන්න මේ විදිහේ කුටි 3ක් විතරයි තිබුණේ. පළවෙනි කුටියේ දොර ළඟ මාරාන්තික දිවි මකුලුව ගොඩක් ඉන්නවා. දෙවෙනි දොර ළඟ ලොකු ගලක් එල්ලලා තියෙනවා. ඒ කුටියට ඕනෙම කෙනෙක් ඇතුළු වුණ ගමන් ඒ ගල වැටෙනවා ඒ ඇතුළු වෙන කෙනාගේ ඇඟට. තුන්වෙනි දොර පිටිපස්සේ ඉන්නේ දවස් 3කින් කාපු නැති කිඹුල්ලු සෙට් එකක්. ඉතින් හිර වෙලා ඉන්න සියාතු සියාව බේරගන්න දැනුම් පොඩි කරන්න ඕනේ මොකක්ද? තෝරගන්න ඕනි මොන දොරද? ඉතින් දැනුම් පොඩි කරන්න ඕනේ සෙරෙප්පු ගලවලා අරගෙන දෙවෙනි කුටිය ඇතුළට විසි කරන එක. එතකොට එල්ලලා තියෙන ගල බිම වැටෙනවානේ. ඊට පස්සේ ඉතින් ලේසියෙන්ම සියාතු සියාව බේරගන්න පුළුවන්. දැන් දැනුම් පොඩි ඔයාලගෙන් අහන්නේ හොඳ මීටරෙන් ඉඳලා උත්තර දෙන්න ඕන ප්‍රශ්න ටික. ඒ නිසා හොඳ අවධානයෙන් අහගෙන ඉඳලා මේ ප්‍රශ්න 5ටම උත්තර දෙමු ළමයි. අංක 1. ඕලු හාමින එන්දට තිබුණා ලොකු ගොවිපලක්. ඉතින් ඒකේ හිටපු කුකුලෙක් දවසක් මේ වගේ වහලයක උඩම හරිය බිත්තරයක් දැම්මා. මම ස්මාර්ට් වැඩ්ඩන්ගෙන් අහන්නේ ඒ බිත්තරේ වැටෙන්නේ කොයි පැත්තටද කියලා. ඔයාගේ උත්තරේ මේ පැත්ත නම් ඔයා වැරදි. ඔයාගේ උත්තරේ මේ පැත්ත නම් ඒත් ඔයා වැරදි. බිත්තරේ මොන පැත්තට රෝල් වෙලා ගියත් ඔයා කවදා හරි අහලා තියෙනවද කුකුල්ලු බිත්තර දානවා කියලා? නෑ නේද?
කිකිලියෝ තමයි විත්තර දාන්නේ. ඉතින් ඒක හරියටම මීටර් උණ සෙට් එක yes කියලා කමෙන්ට් එකක් දාමු. අංක 2. ඔන්න කෙනෙක් ඔයාට ගිනි පෙට්ටියක් දීලා ඔයාව කළුවර කාමරයකට දානවා. ඉතින් ඔයාට මෙතනදී දේවල් 3ක් දෙනවා. ලාම්පුවක්, පත්තර කොළ, වේලුණු පොල් කොළ. ඉතින් ඔයා මෙතනදී මුලින්ම පත්තු කරගන්නේ මොකක්ද? ඉතින් ළමයි මේ මොනව කරන්නත් කලින් ගිනි කුර පත්තු කරලා ඉන්න ඕනේනේ. එහෙම නේද? අංක 3. පවන්ගේ තාත්තට ළමයි 5ක් හිටියා. 5ම පිරිමි ළමයි. පළවෙනියාගේ නම සිතුම්, දෙවෙනියාගේ නම සඳුන්, තුන්වෙනියාගේ නම කසුන්, හතරවෙනියා පැතුම්. එහෙනම් පස්වෙනි ළමයාගේ නම මොකක්ද? උත්තරේ තමයි පවන්. ලේසි නේද? අපි යමු ඊළඟ එකට. ඔන්න ලොකු පොල්වත්තකට ඇතුළු වුණා ලේනෙකුයි කුරුල්ලෙකුයි රිලවෙකුයි. ඉතින් මේ තුන්දෙනා අතරින් කවුද මුලින්ම ගහ මුදුනේ තියෙන කෙසෙල් කෑන කන්නේ? පොල් ගහක් මුදුනේ කොහෙද ළමයි කෙසෙල් කෑන්නේ? ඔන්න කමලුයි අමලුයි නිමලුයි රේස් එකක් දුවනවා. කමල් ඉන්නේ පළවෙනියට, අමල් දෙවෙනියට, නිමල් තුන්වෙනියට. ඔන්න එක පාරටම නිමල් අමල්ව පාස් කරනවා. දැන් කියමු බලන්න කමල් කීවෙනියටද දුවන්නේ කියලා. නිමල් අමල්ව පාස් කරා කියන්නේ නිමල් අංක 2ට ඇවිත්. අමල් අංක 3ට යනවා. හැබැයි කමල් අංක 1ම තමයි. ඉතින් ඒ නිසා කමල්ගේ ප්ලේස් එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මීටරෙන් ඉඳලා මේ පහටම හරියට උත්තර කිව්වනම් ඔයා සුපිරි වැඩෙක්. මේ මම 66 වෙනි එපිසෝඩ් එකේ අන්තිමටම අහපු ප්‍රශ්නේ. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා දෙයක්. ඔයාලට ඒ මොකක්ද කියලා ගෙස් කරන්න තමයි තියෙන්නේ ළමයි. මම ඔයාලට ලේසි වෙන්න පොඩි ඉඟි ටිකකුත් දෙනවා. මේක කිසිම වයස් භේදයක් නැතුව පිරිමි ගැහැණු දෙගොල්ලම පාවිච්චි කරන දෙයක්. මේකේ සිංහල නමට අකුරු 3යි. ඉංග්‍රීසි නමට අකුරු 7යි. මේක නැත්තම් අපේ ගොඩක් වැඩ කටයුතු වලට බාධා මතුවෙනවා. අපේ ඇඟේ තියෙන එක අවයවයකටත් මේක සමාන කරනවා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ගේ. මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වෙන දේවල් තිබුණත් ඒ එකක්වත් මේක තරම් සෙට් වෙන්නේ නැහැ. මේක හදන්න ප්ලාස්ටික් හා ලෝහ කියන ද්‍රව්‍ය දෙකම යොදා ගන්නවා. දැන් උත්තරේ ඔලු. ඒකට උත්තරේ තමයි කතුර. හරි උත්තරේ දුන්නේ මෙන්න මේ වැඩා. ඉතින් ඔයාට දැනුම් පොඩ්ඩිගේ උණුසුම් සුබ පැතුම්. මේ 67 වෙනි එපිසෝඩ් එකේ අන්තිමට මම අහන ප්‍රශ්නේ. මෙතන ඉන්න අයගෙන් දෙන්නෙක් හොල්මනක්. එක්කෙනෙක් විතරයි ඇත්ත මිනිස්සෙක්ට ඉන්නේ. වැඩ ටික කියමුද ඇත්ත මිනිහා කවුද කියලා? ඉතින් ඔයාගේ උත්තරේට හේතුවයි පැහැදිලිව පහලින් කමෙන්ට් කරමු. හරි උත්තරේ දෙන කෙනාව මම ස්මාර්ට් ටෙස්ට් 68 වෙනි එපිසෝඩ් එකෙන් අනිවාර්යෙන් පෙන්නනවා. ඒ වගේම මේ ස්මාර්ට් ටෙස්ට් එක ඔයාගේ යාළුවෝ අතරේ මතක ඇතුව ෂෙයා කරමු. තවත් දවසක ස්මාර්ට් ටෙස්ට් එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.